තෙරුවන් සරණයි. ඔයාලා දන්නවද මේ හිත ගැන? මිය යන තුරුම අපි කතා කරත් ඉවර කරන්න අමාරුයි. ඒ නිසා කරන්න ඕනි මේ හිතට එන සිතිවිලි එන විදියටම ඇවිත් යන්න දෙන්න ඕනි. අපි ඒ සිතිවිලි උපාදානය කරගත්තොත් එන සිතිවිලි වලට අපි අහු වුණොත් කවදාවත් මේ දුකින් නිදහස් වෙන්න බැරිව යනවාමයි. අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. අපි හිතන දේවල් නොවේ සිදුවෙන්නේ නොසිතන දේවල්මයි. හේතුව තමයි මේ ධර්මතාවය. වටහා ගැනීමමයි ප්‍රඥාවන්තකම. ඔයාලා හැමෝම කරේ ඔයාලගේ සතුට වෙනුවෙන් මේ හැම මොහොතක්ම දුකින් ගත කරපු එකමයි. එහෙම නොවේයි. මේ ධර්මතාවය හඳුනගන්න අපි උත්සාහ කරන්න ඕනි. ඒ නිසා වීර්ය වඩන්න ඕනි. ඔයාලා හොයා යනව නේද මේ සතුට? හොයන්න දුරස් වෙනවාමයි. හේතුව ඔබ නැවතුණු නැති නිසායි. අවසානයේ ඉතිරි වන්නේ දුක පමණයි. ඔබ මේ සියලු දේ කරන්නේ සතුටින් ඉන්න නේද? ඒත් ඔයාලට වැරදුණු තැන එතන. ඇයි දන්නවද? මේ සැනසීම, මේ නිවීම තියෙන්නේ ඔබ ළඟමයි. නමුත් ඔබ ඉපදුණු මොහොතේ ඉඳලම හොයා යන්න පුරුදු වුණා. තේරුම් ගන්න උත්සාහ කරන්න. බෝධිය යනු අවබෝධයයි. බාහියට ඒකයි ලෞතුරා බුදුන් වහන්සේ දේශනා කළේ දිටේ දිට මත්තං, සුතේ සුත මත්තං, මුතේ මුත මත්තං, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියා. ඇසත් දකින රූපත් මායාවක්. ඒ වගේම අනෙකුත් සියලුම දේ දකින්න කෙනෙක්වත් දකින්න දෙයක්වත් නැති බව අවබෝධ කරගන්න. ඔබම තුලින් මේ තවත් කෙනෙකුට කළ නොහැකි. මේ අවබෝධය ලැබිය යුත්තේ ඔබටමයි. තවත් දෙයක් තියෙනවා. ගැඹුරුයි තමයි. නමුත් මේ සියලු දේ ඔබ සොයා ගත්තා නම්, ගවේෂණය කළා නම් කිසි කෙනෙක් කීවා කියා නොවේයි. පිළිගත හැක්කේ ඔබගේ ප්‍රඥාවෙන්මයි. ඒ නිසායි අවිද්‍යාව යටපත් කොට විද්‍යාව පහළ කරගන්නයි කියන්නේ. එවිට ඔබ සොයන බුදුන්, ඒ වගේම නිවන ඔබටම සාක්ෂාත් කළ හැකි. අපි මිනිසෙකු වශයෙන් ජීවය ලැබුවේ මේ විදියට දුක් විඳින්න නොවේ. මේ උතුම් නිවීම ප්‍රත්‍යක්ෂවම අවබෝධ කිරීමටයි. ඒ කළ හැක්කේ ඔබටමයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ යනු දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මාර්ග සත්‍ය යන ඒ කරුණු සතරයි. මේ දැනගත යුත්තේ ඒ මාර්ගයේ ගමන් කළ කල්යාණ මිත්‍රයෙකුගෙන් විනා වෙන කිසිම කෙනෙකුගෙන් නොවේ. ඒ හොඳින් ධාරණය කරගන්න. ඔබ මේ මාර්ගයේ ගමන් කරන්න, වීර්ය වඩන්න. මඟ පෙන්විය හැකි මාහට. එසේනම් නැවත හමුවන තුරු ඔබ සැමටම තෙරුවන් සරණයි.